හරි heat engine එකක් කියන්නේ මොකක්ද කියලා බලමු. එතකොට heat engine එකක් කියන්නේ අපි දැන් දන්නවා work can be converted to heat. හැබැයි අපිට මේ heat එක අපිට work එකක් විදිහට convert කරගන්න නම් අපිට අනිවාර්යෙන් special devices අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අපිට heat එකක් work එකක් විදිහට කරගන්න නම් අපිට අනිවාර්යෙන් special devices ඕන වෙනවා. එතකොට අපි මේ special devices වලට කියනවා heat engine කියලා. heat engines කියලා. එතකොට මේ heat engine ඇතුළත අපි يعني මොනවා හරි fluid එකක් තියෙනවා. ඉතින් අපි ඒක fluid එක අපි කතා කරනවා working substance කියලා. එතකොට මේ fluid එක මත තමයි මේ engine එක ළඟා පවතින්නේ. එතකොට අපි කතා කරොත් මේකේ characteristics ගැන මේකේ characteristics තියෙනවා. අපි ගත්තොත් හරි අපි මේකේ කතා කරොත් characteristics ගැන. එතකොට characteristics වල අපි heat engine එක කියන්නේ heat engine එකට heat එක ලබා දෙන්නේ high temperature source එකකින්. එතකොට අපිට ඒක ගන්න පුළුවන් heat reservoir එක hot reservoir එකක් විදිහට. එතකොට ඒකට ලැබෙන heat එකෙන් කොටසක් work විදිහට convert කරගන්නවා. එතකොට ඉතුරු කොටස කියන්නේ කොටසක් convert කරනවා නම් work එක විදිහට අනිත් කොටස අනිවාර්යයෙන්ම waste heat එකක් විදිහට low temperature sink එකකට යනවා. එහෙම අපි කතා කරන්නේ කියන්නේ පුරුදු නැත්නම් අපි කතා කරනවා ඒක cold reservoir එකකට යනවා කියලා. එතකොට මේ දේ වෙන්නේ cycle එකක් විදිහට එක cycle එකක් one complete cycle එකක් විදිහට. එතකොට මේකේ heat engine එකේ අපි efficiency එක ගැන කතා කරොත් efficiency එක වෙන්නේ හැම වෙලෙම 100ට අඩුවෙන් තමයි. එතකොට අපි කතා කරොත් ඒ කියන්නේ ගන්න heat එක කියන්නේ absorb කරගන්න heat එක සම්පූර්ණයෙන්ම අපිට work එකක් විදිහට convert කරන්න බෑ. ඒ කියන්නේ එතකොට තමයි 100% ලැබෙන්නේ. ඒ හින්දා අපි කෙල්වින් ප්ලාන්ක් ස්ටේට්මන්ට් එකේදී කතා කරා එහෙම වෙන්න බෑ කියලා. එතකොට අපි අනිවාර්යෙන් දැනගන්න ඕනේ මේකේ efficiency එක 100ට වඩා අඩුයි කියන එක. මේ heat engine එක characteristic එකක් කියන එක. එතකොට අපි heat engine එකක් ගැන කතා කරොත් graphical view එකක් ගැන. එතකොට මේ තියෙන්නේ අපි hot reservoir එක. එතකොට මේකෙන් hot reservoir එකෙන් අපි ගන්නවා QH කියන එක. එතකොට QH කියලා heat එකක් අපි absorb කරගන්නවා මේ engine එක. එතකොට මේක engine එක. මේ engine එකෙන් කොටසක් work එක විදිහට convert කරගන්නවා. ඒ වගේම කොටසක් අපි cold reservoir එකකට යවනවා. එතකොට අපි මේකෙදි කතා කරනවා මේ QH කියන එක. QH කියන්නේ heat absorbed by the engine. එතකොට QC කියන්නේ heat rejected by the engine. එතකොට W කියන්නේ work done by the engine. මෙතනදී අනිවාර්යයෙන්ම මෙතන මේ by කියන එක ලියවෙන්න ඕන නැත්නම් on කියලා ලියවුණොත් වැරදි. එතකොට අපි මේකේ efficiency එක ගත්තොත් efficiency එකට අපිට ලියන්න පුළුවන්. අපි දන්නා efficiency එක කියන එක අපිට ලියා ගන්න පුළුවන් power output
definition එකෙන් දන්නවා අපි power input වැඩි කිරීම 100% කැමති නම් දාගන්න පුළුවන්. නැත්නම් අපිට ලියන්න පුළුවන් power output එක. ඒකට power output එක විදිහට ගත්තොත් අපි heat එකක් absorb කරලා යම්කිසි කාර්යයක් කරනවා. ඒකට තාපයක් අවශෝෂණය කරලා යම්කිසි කාර්යයක් කරනවා. එතකොට අපි මේ කරන කාර්යය තමයි output එක විදිහට එන්නේ. කරන කාර්යය output එක විදිහට එනවා. එතකොට power input එක වෙන්නේ QH කියන එක. එතකොට අපිට efficiency එක විදිහට මේ equation එක use කරන්න පුළුවන්. එතකොට අපි තව දුරටත් මේක ගැන කතා කරොත් මේ W කියන එක අපිට ලියන්න පුළුවන්. අපි දන්නවා දැන් මේක එක cycle එක one complete cycle for one complete cycle එකක් නේ. එතකොට one complete cycle එක අපි දන්නවා du කියන එක බිඳුවයි. එතකොට අපිට first law එකෙන් එනවා first law එකෙන් අපි දන්නවා du සමානයි dq ධන dw. හැබැයි මේ dw කියන්නේ work done on the system. work done on the system. එතකොට මේ work done මේක work done by හැරෙව්වහම අපිට එන්නේ equation එක එනවා. dq ඍණ dw. එතකොට මේකේ සමාන දැන් මෙතන අපි complete cycle එකක් හින්දා මේක බිඳුවයි. එතකොට dq සමාන වෙනවා dw වලට. එතකොට අපිට q සමාන වෙනවා w වලට. එතකොට අපි ගත්තොත් මේකෙදි අපි q කියන එක ගත්තොත් අපිට ලියන්න පුළුවන් QH ඍණ QC කියලා. එතකොට අපි W කියන එක අපිට ලියන්න පුළුවන් work done by the system කියන එක. එතකොට W වෙනුවට අපිට ලියන්න පුළුවන් QH ඍණ QC කියලා. එතකොට අපිට නීටා වලට efficiency එකට වෙනම equation එකක් අපිට ලියන්න පුළුවන් QH ඍණ QC බෙදීම QH. එහෙමත් නැත්නම් 1 ඍණ QC බෙදීම QH කියලා ලියන්න පුළුවන්.